වගේ අලුත්ම අප්ඩේට් එකකට අනුව ට්‍රේඩ් කරන්න ගිහිල්ලා අනාථ වෙලාද ට්‍රේඩ් කරගන්න බැරුව දිනවා ඩොලර් හිර වෙලා දින ඩෙරේව අලුත් අප්ඩේට් එකකට අනුව accounts හදාගෙන අලුත් ස්ටුඩන්ට්ස් ලාට මේ ගොඩක් ප්‍රශ්නයක් වගේ පරණ අයටත් ප්‍රශ්නයක් වෙලා තිබ්බා. ඉතින් අපි බයිනරි එක්ස්පර්ට් ලංකා ට්‍රේඩින් ඇකඩමි අවුරුදු 8කට කලින් පටන් ගන්නේ මම ට්‍රේඩින් කරන අවුරුදු 16 කලින් මම ලහිරු වීරසිංහ බයිනරි ඩෙරේව ට්‍රේඩින් ෆොරෙක්ස් සහ ක්‍රිප්ටෝ කරන්සි සම්බන්ධ එක්ස්පර්ට් ට්‍රේඩර් කෙනෙක් හැටියට මේ ෆීල්ඩ් එකේ අවුරුදු 16ක් වැඩ කරනවා තිබුණා. ඔයාලට මේ අද මම කියලා දෙන්න හදන්නේ මේ ෆීල්ඩ් එකේ උඩින්ම ඉන්න ට්‍රේඩර්ස්ලාට සහ අලුත් ට්‍රේඩර්ස්ලාට මේ ප්ලැට්ෆෝම් එකෙන් දීලා තියෙන අලුත් ඔපචුනිටිස් සහ අලුත් දේවල් එක්ක ට්‍රේඩින් කරලා ගොඩ යන්නේ කොහොමද කියලා. මාසෙට රුපියල් 50000ක් අවම හොයන්න පුළුවන්. ලක්ෂයකට වැඩි ආදායමක් ගන්නවා කියන එක නතින්. අඩුම අපි බැලුවොත් මාසෙට රුපියල් 50000ක් හොයන්න දවසට කීයක්ද හොයන්න ඕනේ. දවසට රුපියල් 1500ක් හෝ 2000ක් වගේ පොඩි මුදලක් තමයි හොයන්න ඕනේ. ඉතින් මේක අටපහ ජොබ් එක කරලා හොයන්න බෑ. ඉතින් හරියටම අපි ට්‍රේඩින් වලින් earn කරන විදිය අපේ බයිනරි ට්‍රේඩින් මේ සෙෂන් වල ෆ්‍රී සෙෂන් වලදී ඒ වගේම අපි paid classes තියෙනවා. අපේ රුපියල් 2000ට පටන් ගන්න ක්ලාස් එකකුත් තියෙනවා. මේ ක්ලාස් එකට join වුණත් ඔයාලට පුළුවන් මේවා ඉගෙන ගන්න. ඉතින් හැමදාම ඉගෙන ගන්න ඕන නම් කතා කරන්න අපේ 2000 ක්ලාස් එක 2 day session එකක් යන ඊට පස්සේ advanced basic course එක තියෙනවා. master course එක තියෙනවා. courses පහක් තියෙන අපේ trading course එක. මේ වගේ අලුත් update ඇතුළු හැමදේම අපි A to Z guide free session සහ හැමදේම අපේ class වල join වෙන ළමයිට දෙනවා. අපි අවුරුදු 8ක් තිස්සේ. ඉතින් මේ අද අපේ update එකේදී ඔයා කලින් වීඩියෝ එක බැලුවේ නැත්නම් තාම account එක හදාගෙන නැත්නම් මේකේදී අපි ඔයාලට link එකකුත් දුන්නා. ඒ link එක බලලා account එක හදාගන්න. මෙන්න binary expert ලංකා YouTube video channel එක. තාම subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එක click කරන්න. video section එකේ අපි දාලා තියෙනවා අන්තිමේදී derivative account එක හදන හැටි. හරි ඉතින් අපි යමු හරි ඉතින් ඔන්න අපි වීඩියෝ ඕපන් කරා මෙන්න how to create derivative account 2020 new update එකට අනුව. මෙතන තියෙනවා මේ description එකේ පළවෙනි box එකේ account එක හදන link එක. ඒ වගේම මේකේ ඇතුළෙත් අපි link එක දාලා තියෙනවා. link එක දාලා එක අපි update කරන්නම් ඉස්සරහට. ඉතින් ඔයාලට මේ link එක තියෙනවා මේ first comment එකේ තියෙනවා. ඉතින් මේ first comment එකේ තියෙන මේ link එකකින් ගිහිල්ලා මෙහෙම ක්ලික් කරලා ඕපන් කරලා account එක හදාගන්න පුළුවන්. හදන වීඩියෝයි to Z අපි මේ පළවෙනි වීඩියෝ එකේ දාලා තියෙනවා. අවසානයේට දාපු වීඩියෝ එකේ මේ derivative account create කියලා දාලා how to create derivative account 2020 new update කියන වීඩියෝ එක. ඉතින් අද මම ඔයාලට කතා කරන්නේ මොනවද කියලා මම කෙටි කරලා කියන්නම්. විශේෂයෙන් මේ platform එකේ ඩොලර් deposit කරන්නේ කොහොමද? ඊට පස්සේ මේ deposit කරපු account එක main account එකට ආවද trading account එකට ඇවිල්ලා නැහැ. main account එකට එනවා trading account එකට එන්නේ නැහැ. ඒ මොකද්ද මේ trading account එකට ඉන්නේ නැහැ කියන්නේ? ඒ කියන්නේ MT5 trade කරනවා නම් ඒ account එකේ බිඳුවයි කියලා පෙන්නන. දැන් ඔයාලට පේනවා ඩොලර් 10ක් මගේ account එකේ තියෙනවා. එදා account එකේ තිබ්බනේ account එක හදන වෙලාවේ අලුත් account එකක් හැදුවේ ඔයාලට පෙන්නන්න මොනින්ද ඩොලර් 10 දැම්මේ. ඊට පස්සේ මේ option trading කරනවා නම් binary tick trading, multiplier, accumulator ඒ වගේ trading එක එක option තියෙනවා. ඔයාලට බලන්න පුළුවන්. explore option කියලා දාලා තියෙනවා. CDF CF සමන්ට CFDS trading method, options trading අපි කරන ඒ වගේ swap free, gold market ඒ වගේ trading option තියෙනවා ගොඩක්. ඒතර මොකක් කියලා ගියොත් මේකේ මේ trading options ටික පෙන්නනවා. CFD වල trading වර්ග ටික පෙන්නනවා. options වල category ටික පෙන්නනවා වෙනම. ඒතර deposit withdrawal option ඇතුළු දේවල් partnership program කියලා එකක් පෙන්නනවා අලුතෙන්. ඒ වගේම mobile app එක මෙයාලා අලුතෙන් හඳුන්වලා දීලා තියෙනවා. ඒක ගැන පෙන්නනවා. සහ trading information වගේක් සහ help center එක මේවා පෙන්වනවා. අපි ඉදිරියේදී help center එකත් contact කරගන්නේ කොහොමද? වාගේ account block වුණොත් ඒවා open කරගන්නේ කොහොමද? නැවත සැරයක් block අයින් කරගන්නේ කොහොමද? අනම්මනම් මේ හැමදේම කියලා දෙනවා. ඉතින් අද මම ඔයාලට ඒතකොට මේ platform එක ගැන යම්කිසි explain කිරීමක් කරනවා. මේ settings ටික වලත් එක වැඩ ගන්න හැටි personal account එකේ වැඩ ටික මම ඊළඟ වීඩියෝ එකකින් කියලා දෙනවා. මේක වීඩියෝ 6ක 7ක 8ක විතර සීරියස් එක. මම තාම මට මෙච්චරයි වීඩියෝ සීරියස් එක යන්නේ කියන්න බෑ. අද දෙවෙනි වීඩියෝ එකේදී ඔයාලට ගොඩක්ම ප්‍රශ්නයක් වෙන මේ main account එකට ඩොලර්ස් දාගත්තට පස්සේ කොහොමද real account එකට options trading හරි CFDs හරි trade කරද්දී මාරු කරගන්නේ trade කරන්න බෑ කියලා හිර වෙලා ගොඩක් ළමයි ඉන්න අලුත් සහ පරණ දෙකොල්ලම. ඉතින් මේකට account එකට ඩොලර්ස් deposit කරනවා නම් ඔයාලට payment agent option එක හරහා සල්ලි deposit කරන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයාලට අපි option trading අපි binary expert ලංකාවේදී කරන්නේ ගොඩක් වෙලාවට binary tick trading කියන method එක. ඉතින් මෙතෙන්ට ගියොත් මේකේ ඔයාලට පුළුවන් options බලාගෙන මොකද්ද මේක ඇතුළේ ගියන් පෙන්නන්නේ කියලා බලන්න. හරි trading කරන methods වලට යන්නේ. අපි ආපහු home එකට යමු. හරි මේ ඩොලර්ස් 10 දාගන්නේ payment agent option එකේ. අපි payment agent කෙනෙක් අපේ නම්බරේ 071 755 40 20 කතා කරොත් විශ්වාසවන්ත විදිහට සල්ලි deposit කරන්න සහ withdrawal කරගන්න පුළුවන්. ඉතින් අපිට කතා කරන්න deposit සහ withdrawal කරගද්දී ඔයාලට මේ ටික මේ අපිත් එක්ක සම්බන්ධලා වැඩ කරන්න ගොඩක් වැදගත් වෙයි. ඉතින් ඒක මතක් කරන්න ඕනේ ස්පෙෂලි. හරි. එතකොට ඔයාලට බලන්න පුළුවන් මේ දැන් මම පෝර්ට්ෆෝලියෝ කියන එකට ගියාම මෙතන තියෙන ඩොලර් 10
මෙතන තියෙනවා ඔප්ෂන් එක. මට අර පෙන්වන්න ඕන තව ඔප්ෂන් එකක් තියෙනවා. ඉන්න මම ඒක පෙන්වන්නම්. හරි ඔයාගේ CR නම්බර් එක කොහොමද බලාගන්නේ කියලා ප්‍රශ්නයක් කටියට තිබ්බා. හැබැයි මම එදා වීඩියෝ එකේදී මම කියලා දුන්නා. අදත් මම නැවත සැරයක් කියලා දෙනවා. මේ ඩිපොසිට් කියන තැනට යන්න පේමන්ට් ඒජන්ට් කියන ඔප්ෂන් එකට ගියාම මෙන්න ඔයාට පෙන්නනවා ඔයාගේ CR නම්බරේ CR 0215යි 47යි 53 කියන්නේ මගේ CR නම්බරේ ඩෙරිව් ID එක නැත්නම් ඔයාගේ CR නම්බර එක මෙතන දාලා තිනවා. කොපි කරලා ගන්න පුළුවන්. ඒතකොට අර පේමන්ට් ඒජන්ට් කෙනෙක් හරහා සල්ලි ඩිපොසිට් කරගද්දී අපි කරගන්න ඕන විශ්වාසවන්ත විදිහට අපි කරගන්න පුළුවන්. ට්‍රේඩින් ශ්‍රී ලංකා කියලා තමයි ගහන්න ඕනේ. මෙන්න මේක හරහා ඔයාලට සල්ලි ඩිපොසිට් කරගන්න පුළුවන් අපිට. අපේ නම්බරේ මේක කන්ටැක්ට් කරගන්න. මේ වගේම අපි දිනවා 071 755 40 25. විත්ඩ්‍රෝවල් එක මේකෙන් කරන විදිහ මම කියලා දෙන්නම්. මේ පේමන්ට් ඒජන්ට් ඔප්ෂන් එක මම පෙන්නුවේ. අපේ පේමන්ට් ඒජන්ට් නේම් එක විත්ඩ්‍රෝවල් එක කරද්දී අවශ්‍ය නැහැ. ඩිපොසිට් එක කරද්දී අපිට කතා කරලා ඔයාගේ CR නම්බරේ මේල් එකක් දැම්මනම් අපිට CR නම්බරේ ඔයා පේමන්ට් කරපු ස්ලිප් එකයි මේල් කරාම අපි ඩිපොසිට් එක කරනවා within 1 day 2 day ඇතුළත කරනවා අනිවාර්යයෙන්. සමහරවිට පැය දෙක තුනෙන් හම්බෙන්නත් පුළුවන්. ඔන්න විදිහට තමයි සල්ලි ඩිපොසිට් කරන්නේ. ඒතර විත්ඩ්‍රෝල් කරන විදිහ මම අද වීඩියෝ සීරීස් එකකින් කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. අද වීඩියෝ එකේදීම ගොඩක් කාලය වැඩි කරගන්න නැතුව කරන්න තමයි try කරන්නේ. හරි එතකොට ඩිපොසිට් කරන විදිහ ඉගෙන ගත්තා අපි. මෙතන add more account කියලා තියෙනවා. add more account වලට ගියාම මේ CFDs account, Swift free, gold, financial, zero spread dem කියලා තියෙනවා. forex වලට trading වලට යන C trade එක ඒවා හදාගන්න විදිහ මම ඊළඟ sessions වලදී කියලා දෙනවා. ඊළඟ trading video මේ video series එකේ part 3 4 වල යද්දී අද part 2 එක කරන්නේ ඒ වගේද කියලා දෙනවා. හරි එතකොට ඔයාගේ දැන් account එකේ සල්ලි deposit කරා මෙතෙන්ට වැටෙනවානේ. හරි ඊට පස්සේ කොහොමද ඔයාගේ මේ trading account එකට දාගන්නේ කියලා. ඔයා මෙතෙන්ට යන්න ඕනේ transfer කියන එක click කරලා. හරිද? ඊට පස්සේ දැන් උඩ ඩොලර් 10ක් තියෙනවනේ. අපි ඩොලර් 10ම trade දාගන්න දානවා නම් ඩොලර් 10 දැම්මම නැත්නම් අපිට පුළුවන් 125ක account balance 50ක් 175ක් 100ක් හැටියට දාන්න. අපි 125ක් දාලා බලමු transfer කරා confirm කරා. transfer successfully කියලා වෙනවා. ඩොලර් 2.50ක් start trading දැන් යන්න පුළුවන්. අපි go to home කරලා බලමු. එතකොට මොකද වෙලා තියෙන්නේ කියලා. හරි ඩොලර් 2ක් ඇවිල්ලා තියෙනවා. මෙතන අඩු වෙන්න ඕනේ. අපි බලමු අඩු කරලා රීලෝඩ් කරලා. ඒක අඩු වෙන්නේ නැහැ. ඇත්තටම සමහරට මේ total එක මේ 2.50ත් එක්ක වෙන්නද මෙතන පෙන්නන්නේ මේ අලුත් update එක අනුව. මොකද මගේ තියෙන තාම පරණ update එක. හරි ඩොලර් 2.50 වුණත් trade කරන්න පුළුවන් මට අවුලක් නැහැ. මට ඔන්න මේ ඔක්කොම දාගන්න පුළුවන්. තව transfer කියන එකට ගියොත් තව ගාණක් ඕන. ඔන්න අපි දානවා දැන් 7.50යි මෙතන ආයෙ එතකොට එකෙන් 125ක් දැම්මොත් වාට යනවා කන්ෆර්ම් කරන 1.87 හරි කන්ෆර්ම් වුණා. දැන් අපි එතෙන්ෙන් අපි on start trading ගියොත් මොකද වෙන්නේ කියලා බලමු. මේ trading options වලට යයි options trading category එකට වැටි ගොඩක් දුරට. හරි මෙන්න මෙතනින් තමයි trade කරන්නේ. දැන් balance එක ඇවිල්ලා තියෙනවා. demo එකේ trade කරනවා නම් මේකට දාගෙන අනිවාර්යෙන් කරන්න real එකෙන් මෙන්න මේ විදිහට demo real මාරු කරගන්න පුළුවන්. demo එකේදී ඔයා practice කරන්න trading account එක use කරන්න ඕනේ. ඒ beginner කෙනෙක් හැටියට නම් beginner කෙනෙක් වුණත් expert level එකේ trader කෙනෙක් වුණත් medium level එකේ trader කෙනෙක් වුණත් ඔයා demo එකේ තමයි practice කරන්න. ඒක real එකේ නෙමෙයි. ඔයාලා දන්නවා trade කරන අය අලුත් අයට මම දැනගන්න තමයි කිව්වේ. price fall එක trading method තියෙනවා. මේ අපි binary tick trading සහ අපි අනිකුත් trading methods වලදී උපකාරී වෙන trading method තමයි මෙතන ගොඩක් දුරට තියෙන්නේ. මේ price fall කියන option එකක් තියෙනවා. minute trading වලදී මේක use වෙනවා. අපි minute trading කරන්නේ නැහැ. binary expert lanka academy එකේ accumulator ඒතර multiply කියලා වෙනම methods තියෙනවා. turbo vanilla මේ අපිට අහුවෙන්නේ higher lower touch no touch matches diverse over and even not කියන method ටික තමයි binary expert lanka trading class වලදී cover දෙන්නේ. අපි 2 day session එකක් තියෙනවා. ඔයාලා මුලින්ම trading වලට ඇවිල්ලා මේක interest ද නැද්ද කියලා බලන්න. ඔයාලා මේක කරගෙන යන්න පුළුවන්ද බලන්න. මේක දවස් 2 session එක අපි trading කියන්නේ මොනවද? accounts හදන හැටි, accounts verify කරන හැටි, සල්ලි deposit කරන හැටි, withdrawal කරලා profit කරලා ලංකාවේ බැංකුවකට ගන්න තැන දක්වා සියලුම දේවල් කියලා දෙනවා. වගේම strategy පහක් trade කරන්න earn කරන්න පුළුවන් මේ trade පොඩි course එක කරත් trade කරන්න strategy පහකුත් කියලා දෙනවා. පොඩි money management එකකුත් එක්ක කරගෙන යන ඉදියත් කියලා දෙනවා. ඒතර අපි advanced basic course එක කරන්න පුළුවන්. ඉතින් රුපියල් 15000ක විතර වෙන course එක රුපියල් අපි 7500ක offer එකකට දෙනවා මේ දවස්වල. master course එක රුපියල් 35000ක 20000කට දෙනවා. ඉතින් ඒකෙදි strategy 75ක් තියෙනවා. basic advanced course එකේදී strategy 25ක් තියෙනවා. සහ තව අපේ යන basic course එක සහ special winner එක link වෙලා special winner කියලා high profit strategy මේ market වල 195 ඉඳලා 803 දක්වා return එනවා. කියන්නේ එකට එකක් එකට 8ක් එකට 3ක් එකට 2ක් ඒ වගේ රිටර්න් වෙනවා. කියන්නේ ඩොලර් එකක් දැම්මොත් එකක් එනවා. එකක් දැම්මොත් එකක් එනවා. එකක් දැම්මොත් 3ක් එනවා. එකක් දැම්මොත් 8ක් එනවා. 8 ගුණාකාරයෙන් එනවා. අනේ ඒ විදිහට ට්‍රේඩින් මෙතඩ්ස් ගැන අපි කියලා දෙනවා. මේ platform එකේ ට්‍රේඩ් දාන හැටි ඊළඟ sessions වලදී මම demo account එක මම දාලා පෙන්නනවා. ඒ sessions ටික කරනවා. හරි. එතකොට දැන්
මේ platform එක home කියන එක තැනින් ආපහු අපිට මුල් තැනට යන්න පුළුවන්. ඒතර මෙතන position කියලා තියෙනවා. අපි trade දාලා තියෙනවා නම් ඒව පෙන්නනවා. ඒතර report කියලා එකක් තියෙනවා. report එකේ trade open වෙලා තියෙනවා නම් ඒව පෙන්නනවා. නැත්නම් අපි දාපු trade මොනවද තියෙනවා නම් පෙන්නනවා. මම මේ test කරන්න demo එකේ දාපු trade එක $10ක් දාලා තියෙන එක loss එකක් තියෙන්නේ. හරි. ඒතර මෙතන මේ top up කරා නම් ඒව පෙන්නනවා. මේ $10,000ක් top up කරලා තියෙනවා යාලා. ඒ කියන්නේ real නෙවෙයි. demo account එකේ විතර buy trade එක ඒක loss එකකින් ඉඳ sell එක loss එකක් හැටියට පෙන්නනවා. හරි. ඒ වගේම අපි තවදුරටත් වැඩි දුර විස්තර කරනවා. ස්ටේට්මන්ට් එකේ අපේ ට්‍රේඩින් කරපු ඩිපොසිට්, withdrawal සහ ට්‍රේඩින් හිස්ටරි ඇතුළු හැමදේම පෙන්නනවා. පැහැදිලි ඇතිනේ මම කියන්නේ අපහැදිලි තැන් තියෙනවා නම් කමෙන්ට් එකේ කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් දාන්න ඔයාලට දැනගන්න ඕනෙම දෙයක් තියෙනවා නම් දාන්න අපි රිප්ලයි කරනවා. අපි රිප්ලයි වීඩියෝස් උත් දෙන්න. ට්‍රේඩින් ක්ලාස් වල ජොයින් වෙනවා නම් 071 755 40 25ට කතා කරන්න. එතන මෙතන ලැන්ග්වේජ් මාරු කරගන්න පුළුවන්. ඒ ලැන්ග්වේජ් තියෙන මේ ටැමිල් ලැන්ග්වේජ් එක තමයි සිංහල තියෙනවද දන්නේ නැහැ. සිංහල තියෙන හැබැයි සිංහල දේසි ඉංග්‍රීසි දාන කනේ තීම් එක බ්ලැක් කරන්න පුළුවන්. මම එදත් කියලා දුන්නා accounts වලට ගියොත් account එකෙන් login log out වෙන්න පුළුවන්. හරි. එතකොට ආපහු home එකට යනවා මම. home එකට කියන්නේ අපි trading අපේ main platform එකේ යන්නේ. එතකොට ඒ dashboard එකට. එතකොට දැන් ආපහු අර තිබ්බේ පෙන්න. දැන් මේ $4.37ක් තියෙන මේ account එකේ. හරි. එතකොට මෙතන CFDs අපිට වැඩක් නැහැ. අපි ඒකේ ට්‍රේඩ් කරන්නේ නැහැ. මේකෙත් අර ට්‍රාන්ස්ෆර් කියන ඔප්ෂන් එකේ ගිහලා තමයි ඩොලර්ස් මේකට දාගන්නේ. මම මේකට දාගන්න යන්න මේක ඉදිරි වීඩියෝ දී අවශ්‍ය නම් මම කියලා දෙන්න. මේක ට්‍රේඩ් කරන මේ account එක ක්‍රියේට් කරන්න තුනේ හදලා නැහැ. ඒතොර පෝර්ට්ෆෝලියෝ කියලා තියෙනවා. අපි ඒකෙම මම කලින් කිව්වා. ඔන්න දැන් බලා ගන්න පුළුවන් මේන් account එකේ $5.63 wallet එකේ අපේ. ඒතොර මේන් account එකේ නැත්නම් ඒක wallet එක කියලා හඳුන්වනවා. trading account එකේ අපි ට්‍රේඩ් කරන options trading category එකට ඇතුළේ තියෙන trading account එකේ තියෙන $4.37ක් තියෙනවා. හරි. ඒතොර මේ තියෙනවාට derives on mobile කියලා අලුත් mobile app එකක් හඳුන්වලා දීලා තියෙනවා. මේක app එක දාගෙන පාවිච්චි කරන්න පුළුවන්. මමත් use කරලා නැහැ. අපි ඉස්සරහට වීඩියෝ එකක් කරන්න. සහ මෙතන තියෙනවා මේ පේන ප්‍රොෆයිල් එක. අපි ඊමේල් එකෙන් රෙජිස්ටර් වෙච්ච මේකේ පර්සනල් ඩීටේල්ස් එක එදා මම account එක හදද්දි පෙන්නුවා. ගොඩක් දුරට කතා කරා. home address, tax information add කරන ඒවා, additional information, verifications එදා verified වුණා, proof of address එක, financial assessment ඒ වගේ තව කරුණු තියෙනවා. security පැත්ත මේ session එකේ ඊළඟ session එකේදී මේවා ගැන කතා කරනවා. මේ වීඩියෝ ගොඩක් දික් කරගන්න යන්නේ නැහැ. දැනට ඔයාලට මේ ටික එච්චර අවශ්‍ය වෙන්නේ. ඉදිරියේදී අවශ්‍ය වෙන්නේ account එක verify කරගන්න ඕනේ. deposit withdrawal වලට ගොඩක් වෙලාවට මුලදී වාට දෙයි deposit withdrawal කරද්දී අලුත් update එකෙත් ප්‍රශ්නයක් වෙන්නේ නැති වෙයි කියලා මම හිතනවා. අපි පරණ update එකේදී අපි account එක හදපු ගමන්ම verify කරලා තියාගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අපි deposit withdrawal කරගෙන ගියා, trade කරා, earn කරා, withdraw කරා. ටික කාලයක් ඇද්දි තමයි යාලා proof of documents, address verification කියන ටයිප් දෙකම ඉල්ලන්නේ මම රියල් යූසර් කෙනෙක් කියලා කන්ෆර්ම් කරගන්න. හරි. එතකොට අපි ආපහු හෝම් එක පැත්තට ගියා. එතකොට දැන් අද දවසේ මම ඔයාලට කරන්න ඕනේ ටික කියලා දුන්නා. එතකොට ට්‍රේඩ් කරන සම්බන්ධ වීඩියෝ එකේ කොහෙන්ද අපි ට්‍රේඩ් කරන්නේ? අපි මොකේද ට්‍රේඩ්? අපි ට්‍රේඩ් කරන්නේ ඇත්තටම ස්මාර්ට් ට්‍රේඩ් එකේ. මොකේද? අපි ට්‍රේඩ් කරන්නේ ස්මාර්ට් ට්‍රේඩර් එකේ. ඒතර ඔප්ෂන් කියන කැටගරි එකට ගියොත් මේ ස්මාර්ට් ට්‍රේඩ් එක කොහෙද තියෙන්නේ කියලා හොයාගන්න පුළුවන්. අපිට ඩෙරිව් ට්‍රේඩර් නැත්නම් මේ ඩී ට්‍රේඩ් එකෙත් පුළුවන්. ඩෙරිව් බොට් යූස් කරන හැටි, ඩෙරිව් බොට් වලින් ට්‍රේඩ් කරන හැටි, බොට් එකක් හදාගන්න හැටි වීඩියෝ සීරීස් එකක් අපි ඉස්සරහට කියනවා. අපේ බයිනරි එක්ස්පර්ට් ලංකා YouTube වීඩියෝ channel එක subscribe කරලා තිබ්බොත් bell icon එක click කරලා තිබ්බොත් ඔයාලට වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලා ළඟටම ගෙන්න ගන්න පුළුවන්. හැමදාම අපි ගොඩක් වෙලාවට රෑ 7ට තමයි වීඩියෝ එකක් දාන්නේ. සතිය දවසක දැම්මත්, සති අන්තේ දැම්මත් ගොඩක් වෙලාවට රෑ 7ට දාන්නේ. follow up කරලා තියාගන්න. ඔයාලට ගොඩක් වටින වීඩියෝ ඉගෙන ගන්න පුළුවන්. derivative trader නැත්නම් D trade එක ඇතුලේ මේ trade කරන්න පුළුවන් option even not matches divers over turbo option vanilla accumulator වගේ method තියෙනවා. accumulator strategy අපි ඉස්සරහට කියන අලුත් platform එකේ trade කරන්න most popular trading option කියලා මෙතන මෙයාලා පෙන්නන derivative trade එක මේ item දෙක especially පෙන්නලා තියෙනවා. smart trade එකත් popular option එකක් තමයි නැත්තේ නෑ. මෙන්න smart trade. smart trade එකේ තමයි අපි derivative අපි නැත්නම් binary tick trading කියන එක අපි කරන්නේ. tick trading කියන්නේ market එක අපි තප්පරයක් දෙකක් තුනක් පහක් 10ක් ඇතුළත කෙටි කාලයකින් mathematical method එකකට analyze කරලා දාන trading method. මේක ඇතුලේ අපිට trade කරන්න පුළුවන් method තියෙනවා. platform එකේ මම පොඩි explanation එකක් දැන් යනවා. rise fall, higher lower, touch no touch, end between and outside කියන එක, Asians option, matches dippers, even odd, over under, reset call put, higher low tick, high low tick සමහරවිට only up and down වගේ method තියෙනවා. මේවා high profit method. අපි high profit නෙවෙයි අපි යන්න ඕනේ 110 ඉඳලා පටන්ගෙන සහයෝගී money management තියෙනවා. trading කරද්දී අපි loss වෙන්නේ කොහෙද?
ලොස් වෙනව වළක්වා ගන්න කොහොමද? අපි මනි මැනේජ්මන්ට් ප්ලෑන් එකක් කොහොමද හදාගන්නේ? අපි දවසට කොච්චර ප්‍රොෆිට් කරනවද? ඒ ප්‍රොෆිට් කරලා earn කරලා ලංකාවේ බැංකුවකට withdraw කරගන්න විදිය සහ loss නොවි ට්‍රේඩ් කරගන්න විදිය. loss වෙන්නේ නැතුව බෑ. loss නොවි කියලාකින් මම අදහස් කරන්නේ loss වෙනවා. අපි loss වුණත් ඒවා recover කරගෙන trade කරන්නේ කොහොමද? මුල් කාලේදී loss වෙනවා. risk එක ගන්න පුළුවන් නම් තමයි ඔයා trading වලට එන්න ඕනේ. high risk high profit income method එකක් කියන්නේ සල්ලි දාලා ඔයාට earn කරන්න පුළුවන්. හැබැයි loss වෙන්න පුළුවන්. risk එක ගන්න පුළුවන් නම් විතරයි ට්‍රේඩින් කියන සබ්ජෙක්ට් එක බයිනරි වුණත් බයිනන්ස් වුණත් ෆොරෙක්ස් වුණත් ඕනෙම ට්‍රේඩින් මෙතඩ් එකකට ලෝක කොටස් වෙළඳ පොළ ඇතුළත තියෙන ඕනෙම ට්‍රේඩින් මෙතඩ් එක නැත්නම් ලංකාවේ කොටස් වෙළඳ පොළට උනත් එනවා නම් බයිනන්ස් බිට්කොයින් ට්‍රේඩින් වලට එනවා නම් ඔයා රිස්ක් එකක් ගන්න පුළුවන් නම් ඔයාගේ ජීවිතේ ජය ගන්න ඔයාට අවශ්‍ය නම් ඔන්ලයින් ව්‍යවසායකෙක් ඔන්ටර්ප්‍රනර් කෙනෙක් හැටියට බිස්නස්මන් ඔන්ටර්ප්‍රනර් කැටගරි බිස්නස්මන් කෙනෙක් හැටියට ඉදිරියට යන්න කැමති නම් විතරක් රිස්ක් එකක් ගන්න. අපි ලොස් වෙනවා නැති වෙනවා මේ අවස්ථා තියෙනවා අපේ මගෙත් සමහර ඒවා ඔෆ් ෆිසිකල් බිස්නස් පටන් ගත්තා ඒවා ලොස් වුණ අවස්ථා තියෙනවා ට්‍රේඩින් වල මුල් කාලේ ලොස් තිබ්බ පළවෙනි ලක්ෂ 5ක් විතර ඊට පස්සේ ඉඳන් දිගටම ප්‍රොෆිට් මන්ත්ලි ලක්ෂ 10 15 හෙව්ව මාස තියෙනවා අදටත් ඒ වගේ හොයනවා ඉතින් ඒ දේවල් මැනේජ් කරගන්න විදිය හරියටම කියලා දෙනවා අපේ බයිනරි එක්ස්පර්ට් ලංකා YouTube වීඩියෝ channel එක follow කරන්න ට්‍රේඩින් ක්ලාස් තියෙනවා අපි හැම සිකුරාදාම රාත්‍රී 10ට ඔන්ලයින් Zoom එක හරහා කියලා දෙනවා ඒවට join වෙන්න ඒ වගේ ඉගෙන ගන්න පුළුවන්. ඒතර මේ method ටික මේ ටික තියෙනවා. ඒතර duration එකෙන් trade එක වැටෙන්න යන time එකට මම ටික කීයද 1ත් 10ත් අතර second යනවා නම් ඒක වෙනයි analyze එක minute යනවා මේ trading hours day ඒවා වෙනයි. ඒතර stake එක කියන්නේ trade එකට යොදවන ආයෝජනය සාමයකදී ඉතින් රයිස් පෝල් higher lower over under එක එක method තියෙනවා. touch no touch කියලා දැම්මොත් touch no touch method තියෙනවා. ඒ වගේ method දෙක තියෙනවා. ඉතින් බලන්න පුළුවන්. does touches does not touch ඒ වගේ method තියෙනවා. ඉතින් තව අපි ගත්තොත් over under ගත්තොත් over under වල over දැන් trade එකක් ඉහළ යනවා market එක up වෙනවා කියලා මේ number එකට උඩින් ඒතකොට trade එක මේ number එකට පල්ලෙහාට යනවා කියලා o digit under trading method එක යටතේ කියලා දෙනවා. මේකේ last digit state කියලා එකක් තියෙනවා. ඒවා බලනවා අපි trade analyze කරලා දාදී chart බලන තැන් තියෙනවා. ඒ වගේ option එක එක ඒවා තියෙනවා. ඒකට chart එක ගොඩක් වෙලාවට touch no touch වලට rise fall higher low වගේ methods වලට තමයි අපි කියලා දෙන්නේ. සමහර indicators කියනවා මේ market එකේ ඊළඟට ඉස්සරහට කොහොමද හැසිරෙන්නේ කියලා market එකේ down up trend වැටෙන විදිය පවා ඒකදී අපි කියලා දෙනවා. ඉතින් ඔය වගේ දේවල් ටිකක් තමයි තියෙන්නේ. ඉතින් මම තවත් ගොඩක් මේ වීඩියෝ දික් කරන්නේ නැහැ. YouTube එකේ reach වෙන්නේ නැහැ. එහෙම වුණොත් ඔයාලගේ support එකක් හැටියට අපිට comment එකක් දාගෙන යන්න සහ like එකක් දාන්න වීඩියෝ එක අපිට ගොඩක් reach වෙනවා. කට්ටියට බලන්න පුළුවන් වෙනවා. කට්ටියට share වෙනවා. trading ගැන දැනගන්න trading වලින් earn කළා සාර්ථක තවත් ව්‍යවසායකයෝ පිරිසක් අවුරුදු 12 13 14 15 ඉඳලා අපේ ට්‍රේඩින් ක්ලාස් වල කට්ටිය join වෙලා ට්‍රේඩ් කරලා earn කරලා තිනවා. ඔයාලට පුළුවන් අපිත් එක්ක හිටියොත් ඒ වගේ earn කරන්න join වෙලා වැඩ ටික කරගෙන යන්න. එහෙනම් සාර්ථක වෙන්න ට්‍රේඩින් වලින් ඉදිරියටම යන්න සුබ ප්‍රාර්ථනා කරනවා. ක්ලාස් වල join වෙන අයට අවසාන වශයෙන් මතක් කරනවා 071 755 4025ට කතා කරන්න online Zoom හරහා හැම සිකුරාදාම රාත්‍රී 10ට ක්ලාස් එකක් පටන් ගන්නවා. අපේ 2000 ක්ලාස් එකට පටන් ගන්න පුළුවන්. නැත්නම් ඔයාලට ඇඩ්වාන්ස් බේසික් හරි මාස්ටර් කියන කෝස් එකකට join වෙන්න පුළුවන්. එහෙනම් ජයව අපි අද වීඩියෝ එකෙන් සමු කරනවා. අපි ඊළඟ තවත් ඊළඟ සෙෂන් එකේ මේකේ part 3 වලින් මේක කරනවා. අද part 2 එක තමයි කතා කරේ.